යාළුවනේ ඔන්න අද ආවට පොඩ කටහඬ නම් අවුල් ඇති පොඩ හෙම්බිරිස්සාව හැදිලා දැන් ඔගොල්ලෝ පොඩ්ඩක් අවුල් ගිහිල්ලා තින්නේ උනාට මං කියන එක ඇහෙනවා ඇතිනේ ඔයාලට මොනවා වුණත් කෑම නවත්තන්නේ නැහැ. ඉතින් අද පොඩ්ඩක් වෙනස් ටයිප් එකේ කෑම ටිකක් අරගෙන ආවේ මේ ඉතින් මේ සති දෙකකින් වගේ වීඩියෝ එකක් කරන්න මේ වීඩියෝ කරන්න බැරි වුණා. ඇත්තටම මේ දවස්වල ටිකක් වැඩවලට හිර වෙලා ඉන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම මේකට කනගාටුව ප්‍රකාශ කරනවා. ඉතින් අද අරගෙන ආවේ කඩසෝරු කියමුකෝ. අන්න ඒ වගේ කෑම ටිකක්. අද ආප්ප තියෙනවා. ඊට පස්සේ පරාටා තියෙනවා. බිත්තර රොටි තියෙනවා. මේක චිකන් සවර්මා එකක්. මේක ඇතුලේ චිකන් පට්ටක්සයි. ඊට පස්සේ එක පැති වල එක විදිහට කියනවා. මේකට නුවර පැත්තේ නම් කියන්නේ බිත්තර පැටිස් කියලා. අපි මේ ඉන්න හොරර පැත්තේ කියන්නේ රෝල්ස් කියලා. බිත්තර රෝල්ස් කියලා. ඊට පස්සේ උඳු වඩයක් තියෙනවා. ඊට පස්සේ මේ පරාට වලට හොදී ආප්ප වලට ලුණු මිස්සුයි තියෙනවා. ඇත්තටම උදේට තම තෝසේ රොටි වගේ කෑම ගොඩක් තියෙනවා. අපි එහෙම තමයි හිතාගෙන හිටියේ. ඉතින් තෝසේ එහෙම හොයාගන්න බැරි වුණා අවස්සලා හින්දා. කමන්නේ අපි තියෙන දේවල් ගෙනල්ලා කන්න තමයි දැන් හදන්නේ. තියෙන දේවල් ටික තමයි මේ. ඉතින් අපි දැන් අපේ channel එකට ගොඩක් අය එකතු වෙලා ඉන්නවා. දැන් යාළුවා සාදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. අප තව කට්ටියක් කට්ටියට බලන්න ෂෙයා කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉස්සරම මොනවද කන්නේ? අපි කොයිකටත් හොඳයිනේ මේ හොදි ටිකක් දාගමු. අපි කෙසෙල් කොලේට ඊට පස්සේ අපි ලුණු මිරිස් චුට්ටකුත් දාගමු. උඳු වඩේ කන්න. අපි දැන් ඉස්සරෝම උඳු වඩයක් කාලා බලමු. උඳු වඩේ දැන් ඉතින් ගොඩක් උඳු වඩේ කිව්වට උඳු නෑ, පිටි වඩේ. හොද්ද සුපිරියටම සෙට් වෙන උඳු වඩේකට නම් ඒක පට්ටලායි. හොද්ද තියෙන චිකන් රහයි, මේ ලුණු මිරිස් එකේ තියෙන ඇඹුල් රහයි උඳු වඩේකට සුපිරියටම සෙට් වෙනවා. පට්ට රහයි. ඔයා කාලා බලන්න. අපි ආප්පයක් කමු. ඊට පස්සේ මේ ආප්පගේ ඇත්තම ආප්ප රහයනවා. අපි කියන්නේ ආප්ප මන්දි කියලා. ආප්ප හදනකොට ඉස්සර ගොඩක් පරණ කට්ටිය දන්නවා ආප්ප එක හදන භාජනේ කියන මිශ්‍රණය හදන භාජනේ කවදාවත් හොදන්නේ නැහැ. ඒ භාජනේ හොදන්නේ නැතුව ඒකටම තමයි හැමදාම හදන්නේ. එතකොට අර ඊස්ට් වෙනුවට ඒ කියන්නේ පිපුන් කාරකයේ වෙනුවට ඒකේ තියෙන අර මණ්ඩිය තමයි කියන්නේ ඉතුරු වෙලා තියෙන අඩිය ඉතුරු වෙලා තියෙන ටික තමයි ගොඩක් කට්ටිය මේ පරණ කට්ටිය යොදාගත්තේ. ඉතින් මේ ආප් එකේ රහ හොඳටම තියෙන සුවඳ, ඒ ආප්ප සුවඳ ඒ විදිහට වෙනවා. ඊට පස්සේ අපේ දැන් නුවර පැත්තේ ගත්තොත් එහෙම ගොඩක් රා මණ්ඩි තමයි ආප්ප වලට ගන්න අර ඊස්ට් වෙනුවට. දැනට ගොඩක් තැන්වල පාවිච්චි කරන තැන් තියෙනවා. ඉතින් ගොඩක් වටිනවා මේ අර ස්වභාවික රසය කියන එක මේ ආප් එකේ ගොඩක් තියෙනවා. ඒ වගේම ඔයාලා ආප්ප කිව්වම ආප්ප දැන් අපි කන්නේ මේ ලුණු මිරිස් එක්කනේ. ආප්ප කෙසෙල් එක්ක කෑවේවි. සීනි එක්ක. ඊට පස්සේ
ඔයාලා ආප්ප කාලා බලන්න කිතුල් හකුරුත් එක්ක. කිතුල් හකුරුත් එක්ක මාරම රසක් තියෙන්නේ ආප්ප. ඒ වගේම තමයි ඔය පාන් එහෙමත් කනවනේ ගොඩක් කිතුල් පැණි එක්ක. ඉතින් ආප්ප කියන එක ඕන එකක් එක්ක කෑව හැකි ඒ වගේ මාරම රසක් තියෙන ආප්ප නිකමුත් රහයි ඔක්කොටම එන්නේ. ඉතින් දැන් අපි නුවරට අනුව විතර පැටිස් මෙහි හොරණ කළුතර පැත්තට අදාළව බිත්තර රෝල්ස් අපි try කරලා බලමු මොකද දෙකේම රස එකයි හැබැයි ගොඩක් ඒ කියන්නේ දාන මේවේ ඇතුළට දාන දේවල් වල රසේ නැතුව සාමාන්‍ය එකම රස තමයි මේකේ එන්නේ. ඇත්තටම මේක ගොඩක් රසයි ඒ වුණාට කියන්නේ හොඳට ක්වොලිටි එකට හදලා තියෙනවා. ඉතින් රසයි ඇත්තටම බිත්තර දාලා ඇතුළට ගාන සැර වුණාට රසට තියෙනවා. අපි ඊට පස්සේ try කරමු අපේ chicken shawarma එක. වෙනදට මේකේ සලාද කොලයක් ගහලා තියෙනවා. අද සලාද කොලේ නෑ. ඇත්තටම අපි මේවා ගත්තේ එකම කඩේකින්. මේ කෑම හැම එකක්ම ඇත්තටම සුපිරියටම තියෙනවා. ඒක හැමෝටම මම වැඩියෙන්ම මේ chicken shawarma එකට ඔන්න ළමයි ඊට පස්සේ අපි කමු බිත්තර රොටි කෑල්ලක්. ඇතුළට ලීක්ස් කැරට් දාලා දිනවා. මම බිත්තර රොටිය කඩාගෙන හොදි ටිකක් දාගත්තා. බිත්තර රොටිය මාර රහයි අද. වෙනදත් රහයි. අද ඒකේ රස වැඩියෙන් දෙන්නා. ඊළඟට අපි කවුරුත් කැමති පරාට කෑල්ලක් කාලා බලමු. පරාටයකටත් හොදි චුට්ටක් තක්කාලි හොදි නෙමෙයි මේවා චිකනුයි පරිප්පුයි දාපු හොදි. මට ඇත්තටම වෙනදට පරාටයකයි බිත්තර රොටියේ රස එක වගේ. අද පොඩ්ඩක් ඒක වෙනස හොඳටම තේරුණා. අරගේ බිත්තර කෑල්ලක් තමයි ඉස්සරහම යපුනේ හින්දාද කොහොමද? අවුල නැහැ පරාටෙත් හොඳයි බිත්තර රොටියත් හොඳයි. රෝල්ස් එකත් හොඳයි ඉඳුවඩෙත් හොඳයි. ඔක්කොම හොඳයි අද. කෑම මාර රහයි. අපි ආප්ප ගත්තා නම් මේවා ගත්තු තැනින් නෙමෙයි ආප්ප විතරයි වෙන කඩේකින් ගත්තේ. අනිත් ඔක්කොම ගත්තේ එක කඩේකින්. ඉතින් ඒ ඔක්කොම කෑම හැම එකම ක්වොලිටියට තියෙනවා. ආප්ප වල අර පරණ රස ඒ විදිහටම තියෙනවා. ගොඩක් වටිනවා. ඉතින් ඒවා තව රැක ගන්න බලා ගන්න ඕනේ. ඉතින් යාළුවනේ ගොඩාක් රසයි. දෙයක් මතක් කරන්න ඕනේ. ඉතින් ඔයාලා මේ වගේ කෑම කනකොට විශේෂයෙන් රැයට කනවා නම් ගොඩක් සුළු වශයෙන් තමයි පිටි ආහාර කන්න ඕනේ. මේ හැම එකම පිටි. ඉතින් මේ ගොඩක් උදේට දවල්ට කන්න බැරි වුණොත් චුට්ටක් කෑවට කමක් නැහැ. ඉතින් ඒ වුණාට අර ගොඩක් පිටි ආහාර ජීර්ණය කරන්න ටිකක් වෙලා යනවා. හින්දා රැයට කන එක පොඩ්ඩක් අඩු කරන්න ඕනේ. මේ වගේ කෑම ඔයාලා අනිවාර්යෙන් උදේට හොඳ බත් වේලක් ගන්න. එතකොට ඉතින් අර ගොඩක් ඔය ගෑස්ට්‍රයිටිස් එහෙම හැදෙන ප්‍රතිශතය ගොඩක් අඩුයි. කියන්නේ තෙද රෝග හැදෙන එක ගොඩක් අඩුයි. ඉතින් මම කෑවා රස බැලුවා. ඔයාලට රස කිව්වා.
ඉතින් ඔයාලත් ඉඳලා හිටලා මේව කන්න. අපි channel එකක් subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න, තව කෙනෙක්ට බලන්න. තව ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම ගොඩක් ආදරේ. ගිහිල්ලා ඉන්න.